මම ගයත්‍රී මම මුන්දලමේ ඇත්තට මේ පෝෂණීය වැඩසටහනෙන් පීඩියාහාපෝට් වැඩසටහනෙන් මම හඳුනගත්ත කෑමක් තමයි අපි කොස්කොත්තුව. අපිට කොස්කොත්තුව හදන්න ඕනේ කොස්, කැරට්, මුරුංගා කොළ, මස් හෝ මාළු, බිත්තර, බටර්, පොල් තෙල්, මෑ කරල්. අපි ඒව අරගෙන ඒවා ලුණු නම් චූටියට කපලා, සුදු ලුණු චූටියට කපලා, මෑ කරල් චූටියට. දෙවෙනි පියවර අපි තාච්චියක් ලිපේ තියලා ඒකට බටර් දානවා. ඊට පස්සේ මස් හෝ මාළු දානවා ටිකක් බැදෙන්න. ඊට පස්සේ කොස් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ කැරට්, එළවලු ජාති එකතු කරලා අවසානයේට අපි එකතු කරගන්නේ කොළ ජාතිය. ඒවා තැම්බෙන්න හොඳ නැති හින්දා, ගොඩක් තැම්බෙන්නේ නැති හින්දා පෝෂණය එතකොට තමයි ගොඩක් මේ කියන්නේ පෝෂණය හරියටම අපිට ලැබෙන්නේ. එතකොට තමයි ගොඩක් අර කොළ ජාති තම්බා නොගැනෙන්නේ. ඇත්තටම මේ කොස්කොත්තුව ගොඩක් අඩු වියදමකින් හදන්න පුළුවන් කෑමක්. ඒ වගේම ළමයි හරිම කැමතියි. පුදුම ආසයි ඒ කෑමට. අදත් ගොඩක් ආසාවෙන් ළමයි කෑවා ඒක. හරිම කිරි රසක් එනවා ඒකෙන්. ඒ හින්දා ළමයි කැමති. ඒ වගේම ළමයින්ගේ පෝෂණයත් ගොඩක් වැඩි වෙනවා.